يلا جاء in 3 minutes. الصلاة والسلام على أشرف الأنبياء والمرسلين نبينا محمد وعلى آله وصحبه أجمعين أما بعد. හිතාදර ශ්‍රී ලාංකීය සහෝදර සහෝදරියනි, ලංකාවේ සිට සෞදි අරාබියාවට පැමිණ සිටින අපි සියලු දෙනාම මෙහි රැකියාවක් කරන්න පැමිණිලා ඉන්නවා. මෙහි සෞදි අරාබියාව තුළ පිළිපදින ආගම ගැන විස්තරයක් කිරීමටයි මම මේ සුළු කාලය තුළ බලාපොරොත්තු වෙන්නේ. සෞදි අරාබියාව තුළ ඉස්ලාම් දහම පිළිපදිනවා සියලුම ජනතාව. අපි දැනගනිමු මේ විනාඩි 5ක් ඇතුළත ඉස්ලාම් දහම කියන්නේ මොකද්ද, ඉස්ලාම් ආගමේ මූලික ප්‍රතිපත්තිය මොකද්ද කියලා අපි දැනගනිමු. ඉස්ලාම් ආගමේ මූලික ප්‍රතිපත්තිය ඒක දේවවාදය. ඒ කියන්නේ එකම දෙවි කෙනෙකුට নমස්කාර කිරීම. ඒ කියන්නේ ਸਰව බලධාරී දෙවි කෙනෙක් ඉන්නවා. එයා අපිව මැව්වා. එයා තමයි මේ ලෝකේ පාලනය කරන්නේ. මේ ලෝකේ ඉර හඳ කඳු ගංගා ඇල දොළ මේ සියලු දේ මවලා පාලනය කරන්නේ ඒ ਸਰව බලධාරී දෙවියා. ඒ දෙවිදුන් තමයි මේ මනුස්ස වර්ගයාවත් මේ ලෝකේ නිර්මාණය කරේ. අපි ඒ දෙවිදුන්ට කියනවා අල්ලාහ් කියලා. ඒ අල්ලාහ් කියලා කියන්නේ මුස්ලිම් වරුන්ට පමණක් අයිති දෙවි කෙනෙක් නෙමෙයි. සියලු මනුස්ස වර්ගයාව මේ ලෝකෙට මවලා පාලනය කරන්නේ ඒ අල්ලාහ් දෙවිඳුන්. මේ අල්ලාහ් දෙවිඳුන්ට নমස්කාර කිරීම තමයි මිනිස්සුන්ගේ පරම වගකීම විය යුත්තේ. අපි කොච්චර වැරදි කරනවද කියලා බලන්න. අපිව මැව්වේ එකම දෙවිඳුන්. අපි මීට කලින් හිටිය දෙවිඳුන් ගාව. හැබැයි අපි මේ ලෝකේ වෙනත් දෙවිවරුන්ට නමස්කාර කරනවා, භෞතික වස්තුන් වලට නමස්කාර කරනවා, පිළිම වලට වන්දනා කරනවා, සතුන්ට වන්දනාමාන කරනවා, ගස්කොලන්ට වන්දනාමාන කරනවා. ඇත්ත වශයෙන්ම අපි මිනිස්සු හැටියට අපිට බුද්ධියක් තියෙනවා. අපි කල්පනා කරලා බලන්න ඕනේ අපි කොහේ ඉඳලාද මේ ලෝකෙට ආවේ? අපි ඇයි මේ ලෝකේ ජීවත් වෙන්නේ? අපි මැරුණායින් පස්සේ කොහාටද යන්නේ? ඇයි අපි මේක හිතන්නේ නැත්තේ? මේකේ යම් නිර්මාණයක් ඇති වෙන්න නම් නිස්පාදකයෙක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. දැන් ඕගොල්ලෝ මෙහි ගෙදරට මේ ගෙවල් වලට වැඩ කරන්න ඇවිල්ලා ඉන්නවා. ඕගොල්ලෝ සුද්ධ පවිත්‍ර කරොත් තමයි ඒ ගෙදර පිවිතුරු වෙන්නේ නේද? මේ පිරිසුදු වෙන්නේ. ඒ වගේම මේ ලෝකේ කවුරු හරි පාලනය කරොත් තමයි වෙලාවට ඉර පායන්නේ, වෙලාවට ඉර බහින්නේ. එහෙම පාලනයක් කරන්නේ නැතුව ඉබේම මේ දේවල් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට අපි අවබෝධ කරගන්න ඕනේ මොකද්ද? මේ ලෝකේ මවලා පාලනය කරන්න එක්කෙනෙක් ඉන්නවා. එයා මේ ලෝකේ මිනිස්යන්ව යහමගට එක්කගෙන යන්න වක්තෘවරුන්ව පහල කරා. ඒ වක්තෘවරුන්ගෙන් අවසාන වක්තෘවරයා, ඒ කියන්නේ නබිවරයා මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම්. මුහම්මද් නබි නායකතුමා තමයි අපිව මේ ලෝකෙට මඟ පෙන්වන්න ආපු අවසාන නබිතුමා. මීට කලින් ඊසා නබිතුමා ආවා. එයාට කියනවා සමහරක් කට්ටිය ජීසස් කියලා. එයා වඳින්නට සුදුසු පුද්ගලයෙක් නෙමෙයි. එයාව අපි දූතයෙක් හැටියට, නබිවරයෙක් හැටියට තමයි පිළිගන්න ඕනේ. හැබැයි සමහරක් කට්ටිය ඒ ජේසුස් වහන්සේටත් নমස්කාර කරනවා. ජේසුස් වහන්සේ කිව්වා මට নমස්කාර කරන්න එපා. ඉහළ දෙවි කෙනෙක් ඉන්නවා එයාට নমස්කාර කරන්න කියලා. එතකොට ඒ අල්ලාහ් තමයි මේ ලෝකෙම වලා මිනිස්සුන්ව පාලනය කරන්නේ. මිනිස්සු හැටියට ඒ අල්ලාහට අපි පස් වේල සලා කරන්න ඕනේ. හොඳට තේරුම් ගන්න. ඔබට මේ ආගම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා නම් මගේ නම්බරේ ඒ ටීවී එකේ පල්ලෙහා යනවා 05 4 36යි 558. මේ නම්බරයට කතා කරන්න. ඔබයාගේ ආගම සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න ගැටලු ඒ සියලු දේ අපිට යොමු කරන්න. අපි කැමති ඒ සම්බන්ධයෙන් ඔබට පැහැදිලි කිරීමක් ලබා දෙන්න. ඔබ ඉස්ලාම් ධර්ම වැළඳ ගැනීමට කැමති නම් අෂ්හදු අල්ලා ඉලාහා ඉල්ලල්ලා ව අෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහු ව රසූලුහු. ඒ කියන්නේ නැමදීමට සුදුස්සා අල්ලාහ් හැර වෙන දෙවියෙකු නැත. මුහම්මද් නබිනායකතුමා අල්ලාහ්ගේ දූතයා බව මම සාක්ෂි දරමි. මේක කිව්වොත් ඔයා මුස්ලිම්, ඔයා අල්ලාහට නැමදීමට සුදුසු පුද්ගලයෙක් බවට පත් වෙනවා. නියත වශයෙන්ම මේ දෙවියන් වහන්සේව අපි දන්නවා. ඒක හින්දා තමයි අපි කොච්චර වෙන භෞතික දේවල් වලට নমස්කාර කරත් අපිට කරදරයක් වුණොත්, ප්‍රශ්නයක් වුණොත් අනේ දෙයියනේ මාව බේරගන්න කියලා ඉහළ අහස බලලා අපි ප්‍රාර්ථනා කරනවා. මේක අපිට කවුරුත් කියලා දුන්නේ නැහැ. අපේ ස්වභාවිකවම අපේ හිතේ තියෙනවා ශක්තියක් තියෙනවා. ඒක උඩ ඉන්නවා. එයා තමයි අපිව පාලනය කරන්නේ, අපිව කන්ට්‍රෝල් කරන්න කියලා. ඒක අපි අවබෝධ කරගත්ත යුතුයි. හැබැයි අපිට ප්‍රශ්නයක් වුණොත් විතරක් එයාව මතක් වෙනවා නම් ඒක වැරදි. හැම වෙලේම දවසකට සියවතාවක් හරි එයාව මතක් කරන්න ඕනේ. අපි අනිවාර්යයෙන්ම සලා කරන්න ඕනේ. ඒක තමයි පස්වේල සලා ක්‍රමය කියන්නේ. ඒ සලා ක්‍රමය තමයි අල්ලාහට වඳින ක්‍රමය.
අනිවාර්යයෙන්ම මුස්ලිම් වරයෙක් නම් එයාට අල්ලාහට නමස්කාර කරන්න ඕනේ, පිළිම වන්දනා වලින් ඈත් වෙන්න ඕනේ, මිනිස්යන්ට වන්දනාමාන කරන එකෙන් ඈත් වෙන්න ඕනේ, සතුන්ට වන්දනාමාන කරන එකෙන් ඈත් වෙන්න ඕනේ. මෙහි ගොඩක් සිංහල ජනතාව ඉන්නවා, සිංහල භාෂාව කතා කරන මිනිස්සු ඉන්නවා. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඉහළ අහස දිහා බලන්න. මේක කවුද නිර්මාණය කරේ? මේක ස්වභාව ධර්මයා විසින් නිර්මාණය වුණාද? කවුරු හරි මේක මෙව්වද? ඇයි අපි මේක කල්පනා කරන්නේ නැත්තේ? මිනිස්සු හැටියට අපි මේක කල්පනා කළ යුතුයි, අවබෝධ කරගත යුතුයි. ඉන්ෂාඅල්ලාහ් ඔබට ප්‍රශ්න ගැටලු තියෙනවා නම් මම ඉස්සෙල්ලා කිව්වා වගේ 0.5 4 36යි 558 කියන නම්බරයට කතා කරලා ඔබගේ ප්‍රශ්න යොමු කරන්න. ඉස්ලාම් දහමට ඉන්න කැමති නම් අපිට කතා කරන්න. ජزاكල්ලාහ් خير. السلام عليكم. بدنا نتكلم بعد عن مشروع ما ودنا ننسى أهل دوقة لهم حق علينا، وذات الأسرة